management papers කරන විදිහ, පාඩම් කරන effective ක්‍රම, stress එක manage කරගන්න විදිහ, distraction manage කරගන්න විදිහ, ඒ හැමදේම අද අපි මේකේ කතා කරමු. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද අපි කතා කරන්න යන්නේ මගේ A-level story එක ගැන. ඉතින් මේක ඇත්තටම මට කොහොමද කියන්නේ කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නේ. ඉතින් මම චුට්ටක් කල්පනා කරාට පස්සේ මම හිතාගත්තා මේක අර චූටි මාතෘකාවලට කඩලා කියනවා කියලා. ඉතින් ස්කෝලේ ක්ලාසස් කොහොමද තෝරගන්නේ, එතකොට ටයිම් මැනේජ්මන්ට් පේපර්ස් කරන විදිහ, පාඩම් කරන ඉෆෙක්ටිව් ක්‍රම, ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න විදිහ, ඩිස්ට්‍රැක්ෂන් මැනේජ් කරගන්න විදිහ, ඒ හැමදේම අද අපි මේකේ කතා කරමු. සාමාන්‍යයෙන් මොටිවේෂන් එකක් කියලා හිතන්නකෝ. මොටිවේෂන් එකක් තිබ්බොත් හොඳයි. හැබැයි මොටිවේෂන් එක කියන දේ නිකන් අර ඔහොම යන දෙයක් නේ. එතකොට මොටිවේෂන් එකක් හම්බුනහම අපිව වැඩ කරන්න ඕනේ කියලා යන මොටිවේෂන් එක අඩු වෙගෙන යද්දී ඔහොම හැබැයි ඒ වගේ නෙමෙයි මොටිවේෂන් වලට මම කියන්නේ ඩිසිප්ලින් එක හොඳයි කියලා. මොටිවේෂන් වලට වඩා හොඳම දේ තමයි ඩිසිප්ලින්, සෙල්ෆ් ඩිසිප්ලින් එක. ඩිසිප්ලින් එක හදාගන්න ටිකක් අමාරුයි. හැබැයි අර අපිට පැහැදිලි අරමුණක්, පැහැදිලි ඉලක්කයක් තියෙනවා නම් අපිට අපේ ඩිසිප්ලින් එක හදාගන්න හරිම ලේසියි. normally මම මගේ ඩිසිප්ලින් එක හදාගත්ත විදිහ, ඒ කියන්නේ මම මගේ ඩේලි රූටින් එක A-level කාලේ මම කොහොමද මගේ හැමදේම මැනේජ් කරගත්තේ, මගේ ඩිසිප්ලින්ස්, ඒ හැමදේම ඔයාලට මම කලින් අර පොයින්ට් කරලා තියෙන හැම එකකම තියෙන. ඉතින් vlog එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා. A-level කරන නංගි කෙනෙක් හරි මලි කෙනෙක් හරි නම් ඔයාලට තියෙන ප්‍රශ්නයක් පළවෙනින් කමෙන්ට් කරලා දාන්න. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට උත්තරයක් දෙන්නම්. එහෙනම් vlog එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත්තාම අපි ගොඩක් මේ A-level ස්ටුඩන්ට්ස්ලා දැනුම හොයාගෙන යන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ඉස්කෝලේ, අනිත් එක ටියුෂන් ක්ලාසස්. ඉස්කෝලේ ගැන කිව්වොත් මම ඉස්කෝලේ සාමාන්‍යයෙන් ගියා. ටියුෂන් ක්ලාසස් ගැන කිව්වහම අපි ටියුෂන් ක්ලාස් එකක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අර ප්‍රසිද්ධයි එහෙම කියලා ගුරුවරයා ලස්සනයි ඒ විදිහට නෙමෙයි ටියුෂන් ක්ලාස් එකක් හොයාගන්න ඕනේ. අපි බලන්න ඕනේ මේ සර්ගේ ක්ලාස් එක කොහොමද, එතකොට කලින් අවුරුද්දේ රිසල්ට්ස් මොනවාද, ඒ වගේ සිලබස් එක කවර් කරන්න කොච්චර කාලයක් යනවද, ඒ විදිහට ගත්තා. අනිත් දේ තමයි අර නිකන් ටියුෂන් ක්ලාසස්, ඒ කියන්නේ ටියුෂන් ක්ලාස් යද්දී පුළුවන් තරම් අපි එකම ක්ලාස් එකකට යන්න බලන්න ඕනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනටම අපි මුලින් තෝරගන්න ඕන ක්ලාස් ටිකක්. ඒ ටික බලන්න ඕනේ මේ ටික හොඳයිද නැද්ද කියලා බලන්න ඕනේ. ඒක අර පළවෙනි මාසයේ දෙකේ වගේ නම් අර ක්ලාස් එහා මෙහා කරගෙන මාරු කරගන්න එක අවුලක් නැහැ. ටික කාලයක් ගිහිල්ලා මාරු කරගද්දී අර අපිට ගොඩාක් චූටි පොයින්ට් මගහැරෙනවා. ඒවා අපි කවර් කරගන්න කියලා හිතුවට ඇත්තට මේ වගේ තැන් අපිට කවර් කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ටියුෂන් ක්ලාස් එකක් තෝරගද්දී මුලින් ඉඳන් හොඳට බලලා යන්න. දිගට මැදින් මාරු කරන්න යන්න එපා. මම ගොඩාක් දැකලා තියෙනවා මගේ යාළුවොත් හිටියා. ඒ කියන්නේ ටියුෂන් ක්ලාස් එකක් ගියාට පස්සේ ඒක මැදින් මාරු කරනවා. ඒතර අර ඉතින් වෙන්නේ පොඩි තැන් අපිට මගහැරෙනවා. ඉතින් ඒකත් වලක ගන්න මුලින් ඉඳන් හොයලා බලලා හොඳ ටියුෂන් ක්ලාස් එකකට යන්න. අමතක කරන්නේ නැතුවම හැමදාම ක්ලාස් යන ක්ලාස් එක කට් කරගන්න එපා. සාමාන්‍යයෙන් අර A-level වලට ඇවිල්ලා අවුරුද්දක් මාස 6ක් මාස 8ක් වගේ ගියාම නිකන් අර අමුතු මේනියාවක් එනවනේ ළමයින්ට ක්ලාස් එක කට් කරන්න ඕනේ, කොහේ හරි යන්න ඕනේ කියලා. ඒ වගේ දේවල් ඇත්තටම කරන්න එපා. පාඩුව වෙන්නේ අපිටමයි. අනිත් පාඩුව වෙන්නේ සාමාන්‍යයෙන් රැට පාඩම් කරන එක්කෙනෙක්. එතකොට තව කට්ටිය ඉන්නවා දවල්ට පාඩම් කරන්න පුළුවන් කට්ටිය, උදේට පාඩම් කරන්න කට්ටිය. එතකොට ඉස්සරම අපි බලන්න ඕනේ අපිට පාඩම් කරන්න ලේසිම වෙලාව මොකක්ද කියලා. ඉතින් මම පාඩම් කරන්න තෝරගත්තේ රෑ කාලේ. රෑ කාලේ කියන්නේ ඉතින් අර මට හරි ලේසි හවස ඉඳලා පාඩම් කරන එක. ඒකට මගේ අර ඔළුවත් ඒ කියන්නේ මාව හුරු වෙලා තියෙන මේ විදිහට. ඒ හින්දා මම රෑට පාඩම් කරන විදිහ තමයි කරේ. එතකොට අනිත් දේ තමයි ටයිම් මැනේජ්මන්ට් කියලා ගොඩක් කට්ටිය මීන් කරන්නේ පේපර්ස් ලියද්දී ටයිම් එක මැනේජ් කරගන්න ලියන එකනේ. ඒ වුණාට ටයිම් මැනේජ්මන්ට් කරද්දී අපි අපේ මුළු A-level අවුරුදු දෙකම මැනේජ් කරගන්න ඕනේ. එතකොට අපේ එදා දවස මැනේජ් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ අද දවසේ අපි මේ ටික කරගන්න ඕනේ කියලා අරමුණක් තියෙනවා නම්
අපි එක කරගන්න. දැන් ඔයා අපි හිතන්නකෝ දැන් උදේ නැගිටිද්දී අපිට කිසිම අරමුණක් නැහැ. අද මොනවා හරි කරනවා කියලා හිතියොත් හරි පොඩි දෙයක් තමයි කරන්නේ. එතකොට අර දවසේ නිකන් අර දවසේ හොඳම දේ කියන්නේ දවසේ අපිට 100% ප්‍රතිඵල ගන්න බෑ. ඒ හින්දා මම කියන්නේ උදේට නෙමෙයි එකත් රැට. දැන් අපි අද දවසේ නිදා ගන්න ලෑස්ති වෙද්දී අපි to do list එකක් හෙටට හදන්න. to do list එකක් කිව්වහම අර නිකන් අර ෆැන්සි විදිහට ඕනේ තමන්ට ලේසි වෙන්න. මම එතකොට කරේ පොඩි නෝට්බුක් එකක් ගත්තා. ඒ නෝට්බුක් එකේ අද දවසේ කරන්න ඕන වැඩ මම සාමාන්‍යයෙන් දාගන්නේ වැඩ 4-5ක් විතර. ඒ ටික ලියනවා. රතු පැනින් හරියට. මේ විදිහට තමයි මගේ to do list එක. ඉතින් අද දවසේ හරි ඔක්කොම ටික වැටුණාට පස්සේ මම නිදා ගන්න කලින් අනිවාර්යෙන් හෙට දවසේ දිනේ දාලා to do list එක ලියනවා. ඒ to do list එක ලියද්දී අර අසීමිත විදිහට වැඩ දාගන්න එපා. අපිට කරන්න පුළුවන් වැඩ ටිකක් විතරක් දාගන්න ඕනේ. ඒක වැදගත් දෙයක්. එතකොට papers එහෙම ලියන්න time management time එක manage කරගන්නේ කොහොමද කියලා බැලුවොත් papers ලියද්දී time manage කරගන්න අපි අර self practice එක තමයි ගොඩක්ම තියෙන්න ඕනේ. මමගේ self practice එක හදාගත්තේ full papers කරලා නෙමෙයි. අර දැන් අපිට කොටස් තියෙනවානේ ඒවා කරද්දී මම දැන් උදාහරණයක් විදිහට geography paper එකක් ගන්නකෝ. geography වල දෙවෙනි කොටසේ අපිට අර තෝරගෙන ලියන රචනා ප්‍රශ්න ටිකක් තියෙනවා. ඕකේ මම සාමාන්‍ය එක ප්‍රශ්නයක් කරන්න අපිට විනාඩි 30ක් වගේ කාලයක් තමයි හම්බෙන්නේ. ඉතින් මම ඉස්සරෝ මේ ප්‍රශ්න 4ක් අරගෙන ඕක විනාඩි 30කට ලියන්න හුරු වෙනවා. ලොකු ප්‍රශ්නයක් විනාඩි 8කට ලියන්න හුරු වෙනවා. ඔන්න ඔය විදිහට අර ටයිම් එකට ලියන්න මම ගෙදරින් තමයි ගොඩක්ම හුරු වුනේ. එහෙම තමයි. එතකොට දවස ඕගනයිස් කරගන්න. ඒක මම to do list එකක් කියලා කිව්වේ දවස ඕගනයිස් කරගන්න ඕනේ. නැත්තම් අර නිකරුණේ දවසක් ගෙවිලා නේ. ඒක අපිට මේකක් තමයි. දැන් අර ගොඩාක් ෂෝට් නෝට් වලට කී නෝට්ස්. ෂෝට් නෝට් එකක් කිව්වහම දැන් අපි ගොඩාක් කට්ටිය කරන්නේ මාත් කරලා තියෙන එක මුලින්. අපේ නෝට් එකම අර මොනවාද ඒකට කට් පේපර් එකක් අරගෙන දෙකට නම්මලා ඒකේ චූටි අකුරේ ලියන්න ඒක තමයි අපේ ෂෝට් නෝට් එක. හැබැයි ඒකට වඩා ගොඩාක් ඉෆෙක්ටිව් දෙයක් තමයි මේ කී නෝට්ස් කියන්නේ. මම ඔක කරා සාමාන්‍යයෙන් එක පාඩමක් කරද්දී එක පාඩමක එක කොටසක් කරද්දී මම අනිවාර්යෙන් කී නෝට් එකක් හදා ගන්නවා. කී නෝට් එකක් හදන්නේ කොහොමද කියලා කිව්වොත් ඒක හදන්නේ දැන් හිතන්න මොකක් හරි දැන් ඔන්න අපිට අලුතෙන් පාඩමක් පටන් ගන්නවා. ඕක පාඩම පටන් ගත්තට පස්සේ මම උදාහරණයක් විදිහට ගන්න ජියෝග්‍රැෆි. හරිද? දැන් දේශගුණය කාලගුණය හා දේශගුණයේ පාඩම ගන්නකො. ඒතර කාලගුණය හා දේශගුණයේ පාඩම ගත්තාම ඕකේ අර ෂෝට් නෝට් එකක් කරන චූටි අකුරෙන් ලියන්න ඇත්තට කී නෝට් එක එහෙම බෑ. ඒක කරන්නේ දේශගුණයේ යනු කියලා දැන් ප්‍රශ්න ලියනවා. ප්‍රශ්න ලියලා අපි පටන් ගන්නේ වචන දෙකක් තුනක් උපරිම ලියනවා. ඊට පස්සේ ඒක එතනින් එහාට ලියන්නේ රූල් දෙකක් තුනක් ඉඳ තියලා අපි ඊගා ප්‍රශ්න ලියනවා. එතකොට සාමාන්‍ය පාඩමකින් හැදෙන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ටික අපි ලියනවා. ලියලා උත්තරෙන් වචනය දෙකයි ලියන්නේ. ඒක හැමම තියෙනවා. මම කරේ කී නෝට් එකක් හදාගෙන ඉවර වෙලා ඒක අදාළ ලෙසන් එක ළඟින් උඩින් අර ගම් ටිකක් ගාලා හරි ස්ටෙප් එකක් දාලා හරි අලවනවා. ගොඩක්ම ගම් දාලා තමයි මම අලවන්නේ. කී නෝට් එක හදන විදිහ මම පෙන්නන්න දැන් මෙන්න මේ විදිහේ කොලයක් නම් මේ කොලේ දෙකට නමා ගන්නවා. මෙන්න මේ අර ෂෝට් නෝට් එක හදනවා වගේම තමයි මෙන්න මේ විදිහට දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන මෙතනින් මාතෘකාව ලියනවා. මාතෘකාව ලියලා ඉවර වෙලා අපිට එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ටික මෙහෙම ලියනවා. ප්‍රශ්නය ලියනවා. ඒකට උත්තරේ වචන දෙකක් තුනක් ලියනවා. ඒ විදිහට තමයි කී නෝට් එක හදාගන්නේ. ඊට පස්සේ මේක අදාළ ලෙසන් එක ළඟින් අලවනවා. ඒතකොට අපි දැන් පාඩම් කරගෙන එහෙම යද්දී මේක ගොඩක් අර කාලය ඉතුරු වෙන දැන් පාඩම් කරගෙන එහෙම යද්දී තියෙන කාලගුණ යන කුමක්ද? එතකොට කාලගුණ යන කුමක්ද කියලා අර්ථ වචනයක් දෙකක් තියෙනවානේ. ඊට පස්සේ අපි කාලගුණ යන කුමක්ද කියලා අර මේ අපි හිතින් හිතනවා. ඒක ලියන්න යන්න එපා. සාමාන්‍ය එක්සෑම් එකට කලින් දවසේ වගේ ලියනවනේ එහෙම අවුලක් නෑ. සාමාන්‍ය අපිට ඒක කියන්නේ හැම පාඩමකටම කී නෝට් එක. ඔය එතන කී නෝට් එක අපිට පාඩම් කරන්නත් ලේසි, නිතර කරන්නත් මේ කියන්නේ හදා ගන්නත් ලේසි, ටයිම් එකත් සෑහෙන මැනේජ් වෙනවා. ඒක හරි ඉෆෙක්ටිව් දෙයක්. අය A level වලට ලෑස්ති වෙනවා නම් අපිට ගොඩක් වැදගත් දෙයක් තමයි papers කියන්නේ.
පේපර් කිව්වම පාස් පේපර් විතරක් නෙමෙයි එක එක පළාත්වල ටර්ම් ටෙස්ට් පේපර්ස්. එතකොට ඔයාලා දන්නවනේ අර මේ අපිට පළාත් වලින් එහෙම එවන්නේ එක එක මොනවද ඒවට කියන්නේ ඩැනස් අයුරනේ. ඩැනස් අයුර කියලා එහෙම අර පේපර්ස් එකක් කියලා එවන්නේ අනුමාන අනේවා ගුරුවරුන්ගේ අනුමාන ප්‍රශ්න පත්‍ර එතකොට මොඩල් පේපර්ස් ඔය හැම පේපර් එකක්ම කරනවා. එතකොට මම පේපර්ස් කරේ ටිකක් වෙනස් විදිහකට. ඒක අර මට ඉෆෙක්ටිව් කියලා තේරුණ විදිහකට මට පේපර්ස් කරන්න හදාගත්තා. මම කරේ දැන් මොකක් හරි පාඩමක් මම කරනවා නම් කාලගුණය හා දේශගුණය පාඩම ගන්නකො. එතකොට මම කාලගුණය හා දේශගුණය පාඩමේ මල් ළඟ තියෙන හැම නෝට් එකක්ම මගේ ළඟට ගන්නවා. අරක ඉවර වෙලා පේපර්ස් ගන්න කියන්නේ පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, ටර්ම් ටෙස්ට් පේපර්ස් ඔය හැම එකක්ම ගන්නවා. අරගෙන දැන් මම එකින් එක බලනවා දැන් දේශගුණය හා කාලගුණය පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා. ඊට පස්සේ ඒ හැම ප්‍රශ්නයක්ම කට් ෂීට් එකක් අරගෙන ලියනවා. උත්තරේ ලියන්නේ ප්‍රශ්න විතරක් ලියාගෙන යනවා. එතකොට මගේ ඔළුවේ තියෙනවා මේ පාඩමේ මෙන්න මේ ප්‍රශ්න ටික තමයි එන්න පුළුවන් කියලා. ඊට පස්සේ ප්‍රශ්න ටික ලියාගත්තා. හරි. ඊට පස්සේ මම පාඩමට යනවා. පාඩමට ගිහිල්ලා පාඩම් කරනවා. පාඩම් කරද්දී ගන්න කී නෝට්ස් ඒ වගේ දේවල් මම පාවිච්චි කරනවා. පාඩම් ඒ කියන්නේ කටපාඩම් නෙමෙයි මම. කටපාඩම් කරන දේ නෙමෙයි. අර ටිකක් අපිට ඒක තේරෙන විදිහට කරනවා. අපිට තේරෙනකන් ඒ පාඩම කොහොමද අවබෝධ කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අර මම කට් ෂීට් එකේ තියෙනවා මට කරන්න ඕනේ පේපර්ස් ටික. ඒ කියන්නේ පේපර්ස් වල ප්‍රශ්න ටික කට් ෂීට් එකේ තියෙනවානේ. ඊට පස්සේ මේ ඉතින් අර කට් ෂීට් එකේ තියෙන ප්‍රශ්න ටික ලියාගෙන යනවා. මම ඔයාලට එහෙම මම කරපු එකක් පෙන්නන්නම්. මම ඒ ටිකකුත් ලෑස්ති කරගත්ත ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මගේ ළඟ ගොඩක් නෝට්ස් අරන් බලන්න මේ කාලගුණය හා දේශගුණය මේක අර සෙල්ෆි කැමරකින් පෙන්නන ඉඳ මෙහෙම තමයි පේන්නේ. එතකොට මේකෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කාලගුණය හා දේශගුණය පේපර් එකකින් එන්න පුළුවන් ප්‍රශ්න ටික මේ ඔක්කොම අර සෙල්ෆි කැමරකින් පෙන්නන හින්දා මම පෙන්නන්නේ මේක නෙවෙයි වෙලා පෙන්නන්නේ. මේ තියෙන ඒවට උත්තර. මෙන්න මේ විදිහට උත්තර ලියන්න තමයි තියෙන්නේ. පිට ගොඩක් විදිහට කරලා තියෙනවා. මේ කාලගුණය හා දේශගුණය කියුවා. තව තිබ්බ ටික. ඉතින් කල්පන්ත. ඒකේ තව විදිහට තමයි තියෙන්නේ. ඒ විදිහට එතකොට අපිට සාමාන්‍යයෙන් අර එක පේපර් එකක් කරනවට වඩා ගොඩාක් දැනුම හොයාගන්න පුළුවන්. ඒක හරියම ඉෆෙක්ටිව් අර ටර්ම් ටෙස්ට් වලට එහෙම ලකුණු සෑහෙන මේ විදිහට කරාම වැඩි වෙනවා. ඒක අනිගමට අත්දැකීමෙන් කියන දෙයක්. අනිත් දේ තමයි එක පේපර්ස් කරද්දී එහෙම දැන් අපිට තියෙනවානේ කැමති ප්‍රශ්න 5ක් තෝරගෙන කරන්න කියලා. අපි ගෙදරින් පේපර් එකක් කරන ඇත්තටම කැමති ප්‍රශ්න 5ක් නෙමෙයි. ඒ ප්‍රශ්න 7ක් 10ක්ද ඒ ඔක්කොම ටික කරන්න ඕනේ. මොකද අපි ගෙදරින් කරන්නේ. එතකොට ඒකත් එක කරන්න ඕනේ. අනිත් දේ තමයි දැන් සාමාන්‍යයෙන් අර ක්‍රමයට උනත් විනාඩි 2ක් ගන්න ඕනේ ප්‍රශ්නෙට විනාඩි 2යි විනාඩි 10ක් ගන්න ඕනේ ප්‍රශ්නෙට විනාඩි 10යි. ඒ විදිහට තමයි කරන්න ඕනේ. ටයිම් මැනේජ්මන්ට් එකත් බලන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් මට මුල් කාලේ පේපර්ස් කරන්න ගත්තාම එක පේපරයක් කරන්න දවසකුත් මදි. එහෙම වෙලාවල් ගොඩ තිබිලා තියෙනවා. ඒකත් එක්ක අර ටයිම් මැනේජ්මන්ට් කරගෙන කරන්න පුළුවන් හරි ලේසි ක්‍රමයක් තමයි මේක. තමන්ට ගැළපෙන විදිහට ඒ කියන්නේ තමන්ට තමන් පර්ෆෙක්ට් වෙනා නම් ඇතිනේ. තමන්ට තමන් සාර්ථක ක්‍රමයක් අනුගමනය කරා නම් ඇතිනේ. අනිත් කැටියත් එක්ක කම්ෆියා කරන්නේ අපිට ගැළපෙන ක්‍රමයක් අපි හදා ගන්න ඕනේ. මේ තමයි ලර්නින්. ඒ කියන්නේ අපි පාඩම් කරන දේ. දැන් අපි පාඩම් කරද්දී එහෙම අර ෂෝට් නෝට් හදන්නේ අන්නේ ඒ වගේ ක්‍රමවලට අපිට කී නෝට් ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ අර මම නම් පාඩම් කරද්දී ගොඩාක් වෙලාවට පාවිච්චි කරේ කී නෝට්. ඒක හරිම සාර්ථකයි මට අනුව. තව දෙයක් තමයි මේ මම කරපු දෙයක් දැන් සාමාන්‍යයෙන් මේක දන්නේ නැති කට්ටියට එහෙමවත් නෙමෙයි සාමාන්‍ය අපේ යාළුවෝ හැම ඉන්නේ ඒගොල්ලන්ට අමාරු දෙයක් තියෙනවා අපි කියලා දෙන්න ඕනේ. ඒක අර අපි වෙනුවෙන්ම නෙමෙයි හැබැයි කියලා දෙන දේ අපිට සෑහෙන කාලයක් මතක හිටිනවා. උදාහරණයක් විදිහට මම ජියෝග්‍රැෆි වල එහෙම ගොඩාක් පාඩම් තියෙන්නේ. ඒවා මගේ යාළුවන්ට මම කියලා දීලා තියෙනවා. ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව ඉතින් අපේ වැඩේත් කරගෙන යනවා කියන එක ඉතින් හරි ඒක ඇත්තටම හරි හොඳ දෙයක්. අනිත් දේ තමයි තමන්ගේ නෝට් ටික.
මොන දේ කරන්නත් කලින් තමන් පිටිවෙලක් වෙන්න ඕනේ. දැන් අපිට සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එකට අදාළ ටීචර් ගයිඩ් එක අපි ළඟ ඒ කියන්නේ PDF එකක් හරි තියෙනවනේ. අනිත් දේ තමයි අපිට ගැළපෙන විදිහට අපි නෝට් එකක් තියාගන්න ඕනේ. මම දැකපු දෙයක් තමයි සමහර කට්ටිය ඉන්නවා ගෙදර ගිහින් ලියන්නම් කියලා අර නිකන් නෝට් එක හරි කැතට හදාගෙන ඉන්නවා. මම දන්නේ ඒගොල්ලෝ ලියනවද නැද්ද කියලා. හැබැයි මගේ දෙයක් තමයි අර 100%ක් අනිත් කට්ටිය දැක්කම ආස හිතෙනවා දන්නේ. හැබැයි මට මගේ නෝට් එක දැක්කම ආස හිතෙනවා. මම ඒ විදිහට මගේ නෝට් එක හදාගත්තා. එතකොට නෝට් එක ඒ කියන්නේ අර ගොඩක් ෆැන්සි විදිහට නෙමෙයි මම කියන්නේ අර අපිට දෙයක් හදිසි උත්තරයක් හොයාගන්න ඕනේ නා කියනකො උත්තරයක් හොයාගන්න හරි ගැළපෙන විදිහට අපි අපේ නෝට් එක හදාගෙන තියාගන්න ඕනේ. ඒක තමයි එක මම ඔයාලට මගේ නෝට්ස් ටිකක් පෙන්නන්නම්. මේ තියෙන මම ආසම සබ්ජෙක්ට් එක ජියෝග්‍රැෆි වල මේක නම් දැන් මේ සෑහෙන මම මේ පොත පෙරලලා තියෙන ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නගෙන යන්න. හරිද? මේ තියෙන මගේ ජියෝග්‍රැෆි නෝට් එක. මේක මට පර්ෆෙක්ට්. අනිත් කටියට නම් කොහොමද දන්නේ? මේක එතකොට ටියුට් ගත්තාම ටියුට් ඒවත් එහෙම තමයි. මේ දේවල් හැමදේම අර මට අනුව මට පර්ෆෙක්ට් විදිහට මම නෝට් එකක් හදාගත්තා. අනිත් දේ තමයි ටියුට්. ටියුට් පාවිච්චි කරනවා නම් අපි ඒ ටියුට් එක අනිවාර්යෙන් කම්ප්ලීට් කරගෙන ඉන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙ ඕන වෙයිද කියලා. ඒ හින්දා ටියුට් නෝට් එක ඒ හැමදේම කම්ප්ලීට් කරගෙන ඉන්න ඕනේ. ඔයාලට මේ නෝට් එක හදාගන්න ඉතින් මම කියලා දෙන. ඒක අර මම ගොඩක් කී නෝට් විදිහට කරගන්න හින්දා ගොඩ එහෙම නැහැ. හරිද? එහෙම තමයි නෝට් එක කියන්නේ අපිට ගැළපෙන විදිහට නෝට් එක හදාගන්න ඕනේ. තව දෙයක් තමයි මම ඉස්කෝලේත් ගියා, ෆිසිකල් ක්ලාසස් ගියා, ඔන්ලයින් ක්ලාසස් ගියා. එතකොට ඔන්ලයින් ක්ලාසස් ගොඩාක් කට්ටිය කියනවනේ ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි මම කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට ඔන්ලයින් ක්ලාසස් කියන්නේ මාරම උදව්වක්. මම ඒ ලෙවල් කරන්න අවසාන මාස 3 එක ක්ලාස් එක වෙච්ච ප්‍රශ්නයක් ඉඳන් මම ඒ ක්ලාස් එකට යන එක නැවතුණා හැමව. ඊට පස්සේ මම ඔන්ලයින් ක්ලාස් එකකට ගියා. අර මම හිටපු ලකුණු මට්ටමට වඩා සෑහෙන්න ලොකු ලකුණු මට්ටමකට ආවා. ඒ කියන්නේ අර ඔන්ලයින් ක්ලාස් හොයාගන්නවා නම් හොඳ ගුරුවරයෙක්ගේ ඔන්ලයින් ක්ලාස් එකකුත් හොයාගන්න. සමහරු නම් ඉතින් ඔය එහෙම අර ගියාට යන්න එපා ඔන්ලයින් ක්ලාස් එකකට උනත් හොඳ ක්ලාස් එකකට යන්න. එහෙම ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් වලින් ගොඩක් පේපර්ස් බලනවා, පේපර්ස් කරන ඒ වගේ තමයි ඔන්ලයින් ක්ලාසස් ගැන කතා කරොත්. ඒක මට නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඊට පස්සේ මම ඔන්ලයින් ක්ලාස් වලට ගොඩක් ෆෝකස් කරා. කොහොමද අවසාන මාසෙ ඉතිරෙද්දී මම ඔන්ලයින් ක්ලාස්ම කරා. මොකද ඒක හරි ලේසි මට. මම රැට පාඩම් කරන කෙනෙක් සාමාන්‍යයෙන් මේ මට ක්ලාස් පටන් ගන්න හවස් 5:00 6 වගේ වෙද්දි. එතකොට 5:00 6 වගේ ක්ලාස් පටන් ගෙන ඉවර වෙලා මම වොෂ් එකක් එහෙම ක්ලාස් වලට ලෑස්තිලා ක්ලාස් ඉවරෙද්දී රෑ 10:00 11 වගේ වෙනවා. ඊට පස්සේ රැට මොනහරි පොඩි දෙයක් කාලා පාඩම් කරන්න යනවා. එහෙම තමයි ඉතින් ඔන්ලයින් ක්ලාස් මට හරි උදව්වක් වුණා. අර බස් වල යන එක ඒ වගේ දේවල් ඉතින් මෙව්වයි. ඒ කියන්නේ අර වෙලාවත් අපරාධනේ මහන්සිය. අනිත් දේ තමා මේ ටයිම් මැනේජ් මේක මම කියන එක හරිද නැද්ද දන්නේ නැහැ. ටයිම් මැනේජ් කරගන්න හොඳ ක්‍රමයක් තමයි ඔන්ලයින් ක්ලාස් කියන්නේ. දැන් මේ හිතන්න කොහරි දුරේ කෙනෙක්ට කොහරි ඒ කියන්නේ දැන් හොඳ ක්ලාසස් ටවුන් ඒ කියන්නේ ලොකු නගරවලනේ තියෙන්නේ. දැන් මෙහි මේ කියන්නේ මම ඉන්නේ අනුරාධපුරේ. එතකොට මගේ යාළුවා අනුරාධපුරේ ඉඳන් කුරුණෑගලට එහෙම ක්ලාස් ගියා. ඉතින් එතකොට පැය 2ක් විතර බස් එකට යනවා. එතකොට එන්න යන්න පැය 4 ක්ලාස් එකට පැය 6. පැය 6ක් වෙනුවෙන් පැය 4ක්. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට අපිට ඔන්ලයින් ක්ලාස් වගේ දේවල් දාගන්න පුළුවන්. මම මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ ෆිසිකල් ක්ලාසස් වලට වඩා මට ඇත්තටම හරිම ඉෆෙක්ටිව් වුණා ඔන්ලයින් ක්ලාස්. මොකද අර අපි දැන් ෆිසිකල් ක්ලාස් එකට උදේ 8ට තියෙනවා නම් මම ගෙදරින් යන්න ඕනේ 6:45 7 වගේ වෙද්දි. ඊට පස්සේ හවස එද්දින් අර බස් එක අර එහෙම එනවනම් මිනිස්සුත් එක්ක ඒ කියන්නේ අර බස් එකේ මිනිස්සුත් එක්ක තෙරපිලා අපිට ලොකු මහන්සියක් තියෙනවනේ. ඒ වගේ කිසි දෙයක් නෑ ඔන්ලයින් ක්ලාස් එකක් කරද්දි මේ මට එලවල කරද්දී එක ක්ලාස් එක පොඩි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මට අර මගේ මෙන්ටල් හෙල්ත් එක ගොඩක් වටින හින්දා මම මේ ක්ලාස් එකට යන එක නැවතුව කොච්චර ඉම්පෝටන්ට් වුණා. ඊට පස්සේ මම චුට්ටක් හොයලා බලද්දි මට හොඳ ඔන්ලයින් ක්ලාස් එකක් හම්බුණා. ඒ ඔන්ලයින් ක්ලාස් එකට ගියාට පස්සේ තමයි මට තේරුනේ අපරාධ දෙයිනේ මම මෙච්චර කාලයක් මේ ෆිසිකල් ක්ලාසස් ගන්න බඩ ගෑවේ මේ මෙහෙම හොඳ ඔන්ලයින් ක්ලාස් තියෙනවනේ කියලා. අනිත් දේ තමයි ඔන්ලයින් ක්ලාස් එකක් හොයාගද්දී මේ
ආවර්ගයට ඔන්ලයින් ක්ලාස් එකක් හොයාගන්න එපා. හොඳ ගුරුවරයෙක්ගේ පේපර්ස් බලන පේපර් මාකින් යන හොඳ ගුරුවරයෙක්ගේ බලලා ක්ලාස් එකක් කරගන්න. ඇත්තට මේක සෑහෙන්න වටිනවා. හරිද? ඒක තමයි මට කියන්න ඕනේ මේ මම දැකලා තියෙන ගොඩ කැම්පස් වල ඉන්න කට්ටිය. මං හොඳ නෑ කියන්නේ. ඒගොල්ලන්ගේත් ක්ලාස් හොඳයි. හැබැයි මම ගියේ මම අවසාන කාලෙදී සබ්ජෙක්ට් ඔක්කොටම වගේ ඔන්ලයින් ක්ලාස් ගියා. ප්‍රිසෙට් ක්ලාස් උත් අවසානයේ සබ්ජෙක්ට් එකකට විතර ගියා. අරකට නැවතුණානේ. ඔන්ලයින් ක්ලාස් ඇත්තටම මාරම ඉෆෙක්ටිව් ඉගෙන ගන්න ළමෙක්ට ඒක හරියට වටිනවා. ඒක තමයි මගේ ටයිම් මැනේජ්මන්ට් ගැන ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක. උපරිම තමන්ගේ දවස ඉෆෙක්ටිව් කරගන්න try කරන්න. අනිත් වැදගත්ම දේ තමයි distractions. මට නම් ඒ ලෙවල් කරද්දී තිබ්බ ලොකුම distraction එක තමයි මගේ ෆෝන් එක. එතකොට අර ෆෝන් එක කොහොමද ෆෝන් එකකින් අයින් වෙන්නේ? ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් කියලා තිබ්බා මට. ඊට පස්සේ මම කරේ මම මටම නීතියක් දාගත්තා. සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් එක වගේ ඉන්නවනම් මම මගේ ලැප් එකට තමයි ඔන්ලයින් ක්ලාස් ඔක්කොම දාගන්නේ. එතකොට මගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරලා මම පැත්තකින් තියනවා. පාඩම් කරද්දී ෆෝන් එකේ ප්ලේන් මොඩ් දානවා, සයිලන්ට් කරනවා, නොටිෆිකේෂන් ඔෆ් කරනවා. එතකොට ක්ලාස් වෙලාවට කිසිම හේතුවකටවත් මම හදිස්සි හරි ෆෝන් එකකින් ක්ලාස් වලට හිටියොත් කිසිම හේතුවකටවත් මම ෆෝන් එකේ නොටිෆිකේෂන් බලන්නේ නැහැ. ඔෆ් කරලානේ තියෙන්නේ. එහෙම මට අදාළත් නැහැ. ඉතින් එහෙම තමයි අර ඩිස්ට්‍රැක්ෂන් ඉතින් අපිට නම් ඉතින් ගොඩක්ම ෆෝන් එක, ලැප් එක, ටැබ්ලට් එක ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ දේවල් මැනේජ් කරගන්න අපි දැනගන්න ඕනේ. මම නම් ගොඩක්ම කරේ ප්ලේන් මොඩ් ඩොට් කරා, නොටිෆිකේෂන් ඔෆ් කරා. ඔය ටික තමයි මම ෆයිනලි ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ ඔයාලට. මම කියන්නේ 100%ක් අනුන්ට පර්ෆෙක්ට් වෙන්න කියලා. හැබැයි 100%ක් තමන්ට පර්ෆෙක්ට් වෙන්න. තමන් වෙලා වැඩ කරන්න. දැන් මම කියවනේ මම රැට පාඩම් කරනවා කියලා. ඔයා මේ ක්‍රම දෙකම try කරලා බලන්න. මම try කරලා බලලා ඒතර පාන්දරට පාඩම් කරන එක මට සෙට් නෑ. මොකද සමහර දවස්වලට මට නිින්ද ගියා. ඒ හින්දා මම පාන්දරට පාඩම් කරන එක එහෙමම නවත්තලා රැට පාඩම් කරන එක පටන් ගත්තා. එතකොට තමන්ට ගැලපෙන ඩේලි රූටින් එකක් හදාගන්න, තමන්ට ගැලපෙන ඩිසිප්ලින් එකක් හදාගන්න ඒ විදිහට කරන්න. අනිත් දේ තමයි හැමතිස්සෙම පොසිටිව් මයින්ඩ් එකකින් ඉන්න. මට මේක පුළුවන් yes I can. නිතරම ඔයා වෙලා මට පුළුවන් මට බැරි නම් මේක කාටද පුළුවන්. එහෙම හිතන්න. ඉතින් ඔයාට අනිවාර්යෙන් පුළුවන්. හොඳට වැඩේ කරගන්න. මොකද මම කියන්නේ මහා ලොකු බ්‍රයිට් ළමෙක් නෙමෙයි. හැබැයි මම අද වෙද්දී මම මගේ ඩ්‍රීම් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් එහෙම තමයි ජීවිතේ කියන දේවල් හරි වෙනස්. මම ඔයාලගේ අනාගතයට සුබ පතනවා ගොඩක්.